after long time මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ගොඩාක් දවසකින් මට වීඩියෝ එකක් කරන්න බැරි වුණා. මේ වීඩියෝ එකත් ජනවාරි 17 වෙනිදා මම vlog කරේ. ඉතින් මට වීඩියෝ එක edit කරගන්න වෙලාවක් තිබුණෙම නැහැ ළමයි. ඒක නිසා මම පරක් වුණා. ඉතින් චුට්ටක් මේ වීඩියෝ එක ගේන්න ඔයගොල්ලන්ට. හරි. ඉතින් මේ වීඩියෝ එක මට ගොඩාක් මගේ ජීවිතේ ස්පෙෂල් දෙයක් ගැන තමයි මම ඔයාලට කියන්න යන්නේ. මේක මම ගොඩාක් කල් බලාගෙන ඉඳපු දෙයක්. ඉතින් මට හිතුණා මගේ ඩිග්‍රී එකේ කතාව ඔයාලත් එක්ක මේ විදිහට ෂෙයා කරගන්න. ඉතින් මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා වීඩියෝ එක ඉවර වෙනකන් එනනම් මාත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම අමතක නොකර සුලා ස්ටෝරි මගේ channel එක subscribe කරගෙන වීඩියෝ එක බලන්න කියලා. ඉතින් ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ BMI CH එකට. අපිට සෙෂන් එක පටන් ගන්න නම් 10:00ට. හැබැයි අපි උදේ 8:00 විතර වෙනකොට BMI CH එකට ගියා. ඒ ගියේ අර කැම්පස් එකෙන් ගන්න ෆොටෝග්‍රාෆර්ස්ලා තමයි උදෙන් එන්න කියලා තිබ්බේ. එක බැච් වලට එක ටයිම්ස් දීලා තිබ්බ නිසා අපේ බැච් එකට දීලා තිබ්බේ උදේ වරුව තමයි. ඒක නිසා ඒ ෆොටෝ එක ගහ ගන්න අපි උදේ පාන්දරින්ම ගියා. ඉතින් ගියපු ගමන් අපි කරේ මගේ හූක් එකයි හැට් එකයි අරගත්තු එක. ඉතින් ওই වෙලාවෙ නම් මම හිතේ හූක් එක ගහන්න මේ කටු අරගෙන යන්න අතරම මට අමතක වුණා. ඉතින් මම ඒකට බැනුම් අහන ගමන් තමයි හිටියේ. ඊට පස්සේ වෙලාවට අපේ අම්මගේ ළඟ කටු ටිකක් තිබ්බා. ඒකෙන් හූක් එක දාගත්තා. ඉතින් ආයෙත් හූක් එකත් අපේ හස්බන්ඩ්ගේ අම්මගේ ආධාරයෙන් මම දාගත්ත කොහොම හරි ඉක්මනට. ඊට පස්සේ අපි දැන් හදන්නේ ෆොටෝ ගන්න යන්න. ඉතින් ඔයාලා දන්නේ නැහැ මම කරපු ඩිග්‍රී මොකක්ද කියලා. මම කරේ BSc in Computing ඩිග්‍රී එක London Tech City University එකෙන් ඔෆර් කරන UK වල Wrexham University එකේ ඩිග්‍රී එකක් තමයි මම කරේ. ඉතින් මට මේ ඩිග්‍රී එක කරගන්න London Tech City campus එකේ lecturers-ලා ඒ වගේම හැමෝම ගොඩාක් උදව් කරා. මම එයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. ඒ වගේම අපේ අම්මයි තාත්තයි මගේ හස්බන්ඩ් ඒ හැමෝම මගේ යාළුවෝ ඒ හැමෝම මට ලොකු සපෝට් එකක් දුන්නා. එයාලා නැත්නම් මම මේක ඇත්තටම කරන්නකවත් නැහැ. මම ඇත්තටම මුල් අවුරුදු 2 ඒ කියන්නේ හයර් නැෂනල් ඩිප්ලෝමා එකට එනකම් කරේ කොළඹ NIBM කැම්පස් එකේ. ඊට පස්සේ මම ජොබ් එකකට ගියා. ඒ කියන්නේ ඉන්ටර්න්ෂිප් එකත් එක්ක එහෙම මම ජොබ් එකකට ගියා. ඊට පස්සේ මම අවුරුදු 1.5ක් විතර ජොබ් එක කරා. එතකොට මම ඩිග්‍රී එක කන්ටිනියු කරේ නැහැ. මම HND එකෙන් නතර කරා. ඒක තමයි මම මේ වෙලාවේ පසුතැවෙන ලොකුම දේ. මට ඇත්තටම තිබ්බේ HND එක ඉවර වුණු ගමන්ම ඩිග්‍රී එක පටන් ගන්න. ඉතින් මම ඒ වුණාට ජොබ් එක කරගෙන අවුරුදු 1.5ක් විතර හිටියා. ඊට පස්සේ තමයි මම London Tech City campus එකට join වුණේ top up degree එක කරන්න. හැබැයි ඒ වෙනකොට ඇත්තටම මගේ ඔක්කොම ඉගෙන ගැනීමේ මනස මගේ ඇඟෙන් ගිහිල්ලා තිබ්බේ. ඒක නිසා මට ගොඩාක් අමාරු වුණා ફોකස් කරගන්න ඩිග්‍රී එක ඉවර කරන්න. කොහොම හරි මම අමාරුවෙන් ඒක කරගත්තා. හැබැයි මට දැන් නම් ගොඩාක් සතුටුයි ඒක නිසා. මම තවත් ඒක පස්සට දාලා ඉඳියා නම් ඒක ලොකු අපරාධයක් කියලා මට දැන් තමයි තේරෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා ඩිග්‍රී එකක් කරන ගමන් ඉන්නවා නම් හරි ඩිග්‍රී එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් හරි මම කියන්නේ ඒ ඩිග්‍රී එක කරන එක කවදාවත් පස්සට දාන්න එපා කිසිම හේතුවක් නිසා. ඒක ඔයාලා ඒ කියන්නේ අනිත් හැම දෙයකටම වඩා ඒකට ફોකස් කරගෙන ඩිග්‍රී එක ඉවර කරගන්න. එතකොට තමයි ඒක ලොකු
සපෝට් එකක් වෙයි ඔයාගේ කැරියර් එකත් ඉස්සරහට අරගෙන යන්න. අපි හිතනවානේ ඒ කියන්නේ හරි කමන්නේ ඩිග්‍රී එක නැතිවුණාට ජොබ් එකක් තියෙනකොට ඒ ජොබ් එක තියෙන නිසා එතනින් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඩිග්‍රී එකක් කරන එක ගොඩාක් වැදගත් දෙයක්. ඒක ඒ කියන්නේ මෙහෙමනේ අපිට අපේ මොන දේත් හැමෝටම උදුර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මොනවා කොයි වෙලේ නැති වෙයිද කියලා කියන්න බෑ. හැබැයි අපි ඉගෙන ගන්න දෙයක් අපේ දැනුම කවදාවත් කිසිම කෙනෙක්ට උදුර ගන්න බෑ. ඒක ඔයාගෙන් ඈඩ් කරන්න කිසිම කෙනෙක්ට බෑනේ. ඒක නිසා මම නම් කියන්නේ ගොඩාක් වැදගත් වෙන දේ තමයි අපි ඉගෙන ගන්න එක. ඉතින් ඒක කොයි වෙලේවත් කිසිම හේතුවකට පහු කරන්න යන්න එපා. ඒ කියන්නේ මේ වගේ දවසක් ආවම මේ වගේ ග්‍රැජුවේෂන් එකකට යන්න ඕල ගොඩක් ආසාවෙන් ඇති. ඉතින් ඒ වගේ දවසක් ආවම තමයි තේරෙන්නේ ඒ අපි මහන්සි වුණ මහන්සි වීමේ ප්‍රතිඵලය මෙච්චර සතුටුදායකද කියලා. ඉතින් ඒක නිසා මම ඔයගොල්ලන්ට කියනවා මං වගේ මෙහෙම HND එක කරලා හරි දැන් පස්සේ කරන්න ඉන්නවා කියලා හරි හිතාගෙන ඉන්න අය ඉන්නවනම් එහෙම කවදාවත් කරන්න එපා. කොහොම හරි අමාරුවෙන් හරි ඒක ඇදගෙන යන්න. මොනවා ප්‍රශ්න තිබුණත් ඔයා කොහොම හරි ඉගෙන ගන්න එක කවදාවත් මග නතර කරන්න එපා. කොච්චර ඉගෙන ගන්න ගත්තත් ඒක ඔයාට කවදාවත් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඒක නිසා මම ඔයාලට කියන්නේ කවදාවත් ඉගෙන ගන්න එක පස්සට දාන්න එපා. ඒක ඔයාට තේරෙයි කවදා හරි දවසක කොච්චර ලොකු දෙයක්ද මම මේ කරගෙන තියෙන්නේ කියලා. ඒ වෙලාවට දැනෙන සතුට ඔයාට ඒක හිතා ගන්න බැරි මූමන්ට් එකක් වේවි. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ ඉවෙන්ට් එක ඉවර වෙලා අපි ෆොටෝ ෂූට් එකක් කරා. ඉතින් ඒ ෆොටෝ ෂූට් එක කරේ මගේ යාළුවෙක්. ඒ ෆොටෝ ෂූට් එක කරනකම් බලාගෙන ඉන්න අයගේ අදහස් තමයි මේ කියන්නේ. ඒකලත් ලෑස්ති වෙන්නේ. දෙකින් නම් ෆොටෝ ටික ගහලා තියාගෙන. ඔය දැම්ම ගත්තම ගන්න. ඒත් ලේසි ඕකම තමයි ඉතින්. රන්දුර මොකද හිතන්නේ? පොල් අතේ තියන් ඉන්න. ඔව් ඉතින් අක්කෝ කියනවා මේ බාග් ටික ආයේ ඔක්කොම ආයේ ෆ්ලවර් ටික තියලා ආයේ මම ඉතින් බලාගෙන ඉන්න. ඉතින් මේ වෙලාවේ හැමෝම මහන්සියෙන් බඩගින්නෙන් තමයි හිටියේ. ඉතින් මම ඒගොල්ලන්ට වද දීලා තියාගත්ත කොහොම හරි ෆොටෝ ටික ගහ ගන්න ඕන නිසා මගේ යාළුවෝ දෙන්නත් එතනට ආවා. යාළුවා ඉතින් කොහේ ගියත් මගේ පිටිපස්සෙන් යනවනේ. ඉතින් යාළුවා ගොඩක් උදව් කරා මේ ෆොටෝ ෂූට් එක හරියට කරගන්න. ඉතින් ඔය විදිහට ෆොටෝ ෂූට් එක කරලා ඉවර වෙලා අපි යන්න ගියා එතනින්. ඉතින් මේ වීඩියෝ එක මම කරේ මගේ මෙමරි එකක් විදිහට තියාගන්න ඕන නිසාත් ඒ වගේම මගේ ඩිග්‍රී එකේ කතාව ඔයාලත් එක්ක ෂෙයා කරගෙන ඔයාලට එකෙන් මොනවා හරි ගන්න දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඒක ඔයාලට වැදගත් වෙයි කියලා හිතලා තමයි මම වීඩියෝ එක කරේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවට ඔයාලට ගොඩාක් තෑන්ක්ස්. ඉතින් මම කිව්වා වගේ මේ වීඩියෝ එකේ මම ඔයාලට ආදර්ශයක් දෙනවා. ඒක තමයි කවදාවත් ඉගෙන ගන්න එක පහු කරන්න යන්න එපා. ඔයාලා හැමෝම හොඳට ඉගෙනගෙන මොනවාම හරි දෙයක් ජීවිතයට එකතු කරගන්න ඒක ගොඩාක් වටිනවා කියන ආදර්ශය තමයි මම ඔයාලට දෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ඩිග්‍රී එකේ ග්‍රැජුවේෂන් එකේ දවස ඉවර වුණේ. ඇත්තටම මගේ ජීවිතේ ගොඩාක් සතුටු දවසක් ඒ දවස. මට විතරක් නෙමෙයි අපේ අම්මලාට, ඒ වගේම හස්බන්ඩ්ට, ඒ වගේම සහෝදරයන්ට, ඒ වගේම මගේ යාළුවන්ට අපි හැමෝටම ගොඩාක් සතුටු දවසක්. ඉතින් මම එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න යන්නේ. ඔයාලට ගොඩාක් thank you මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට. ඉතින් එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම පරිස්සමින් hina වෙලා සතුටින් ඉන්න ඕනේ. එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝටම bye bye. අමතක නොකර මගේ channel එක subscribe කරලම යන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් බලන්න මාත් එක්ක
හැමදාමත් එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් බයි බයි.